මම අද යන්නේ නිල් කටරොළු වලින් රසම රස ජෙලි එකක් කොහොමද හදන්නේ කියලා දෙන්න. මේ නිල් කටරොළු කියන්නේ සෙම් රෝග, හම රැලි වැටීම, ඇස් පෙනීම ආදී හෙළවෙදකමේ සඳහන් රෝග රසකට ගුණ දෙන ඖෂධයක් තමයි මේ නිල් කටරොළු කියන්නේ. මම මුලින්ම නිල් කටරොළු මලේ නැට්ට කොටස අයින් කර හොඳින් සෝදා ගන්නවා. දැන් මම මේ මල් එක හොඳින් වතුර එකක් කුණු කර නට ලුණු වතුරෙන් තම්බා ගන්නවා. ඔයාලට පේනවා ඇති දැන් මේ නට ලුණු වතුරෙන් තැම්බූ පසු හොඳ ලස්සන තද නිල් පාටක් ගන්නවා. දැන් මම මේ මල් ටික භාජනයකින් වසා තව ටිකක් හොඳින් තැම්බෙන්න ඇර මේ හොඳින් පෙරා ගන්නවා. දැන් මම මේ පෙරාගෙන අවසන්. දැන් මම මේට සීනි හැඳි 3ක් එකතු කර හොඳින් මික්ස් කර ගන්නවා. දැන් මම මෙයට ජෙලටින් මේ සෑන්දි 1/2 ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඔයාලත් ජෙලටින් එකතු කරද්දි මේ ආකාරයට විහිදිලා යන ආකාරයට ජෙලටින් එකතු කරගන්න. නැත්තම් මික්ස් කරගන්න අමාරුයි හැන්ද පිටින් අපි එකතු කරගත්තට පස්සේ. දැන් මම මේ ජෙලටින් සහ සීනි එකතු කරගෙන හොඳින් මික්ස් කරගෙන වෙනම භාජනයකට හොඳින් පෙරා ගන්නවා. දැන් මම මෙහි ඇති පෙන අයින් කර මෙයට වැනිලා බින්දු 2ක් පමණ එකතු කර ඒ හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේ ආකාරයට ආවරණය කර සීතකරණයේ සාමාන්‍ය කොටසේ තබා ගන්නවා පැය 3ක් පමණ. දැන් මම මේ ජෙලි එක හදාගෙන අවසන්. මේ හරි ලස්සන පැහැයකට තියෙනවා. ඔයාලත් try කරලා බලන්න. පොඩි අය වුණත් මේ වගේ හදලා දුන්නම හරි ආසාවෙන් කනවා. මේ හරි ගුණදායක කෑමක්. ඔයාලට ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් තාම විලේජ් කුක් channel එක follow කරලා නැත්නම් follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.